සංවේදී කතාවක් තමයි අද අරගෙන ඉන්න තියෙන්නේ. හැබැයි ඊටාම වැදගත් නැවතත් සංවේදී නොවි ඉන්න පුළුවන් කතාවක්. රට ගියාම වරදින තැන් කියන ප්ලේලිස්ට් එක යටතේ අපි අද ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරගෙන එනවා. මම මේ ගැන කෙටියෙන් මගේ වීඩියෝ වල දැන් අවුරුදු ගණනකට කලින් කතා කරලා තියෙනවා. මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ නොවන විදිහට වැඩ කරගන්නේ කොහොමද කියන එක ගැන. තව අපි ඉස්සරහට සවිස්තරාත්මකව කතා කරමු. අද කෙටියෙන් රට යන සියලුම දෙනාට විදේශගත වෙන සියලුම දෙනාට දෙන්න පුංචි පණිවිඩයක් තියෙනවා. ඉතින් මේ ළඟදී මේ ඊයේ පෙරේද දවස් ටිකේ සමාජ මාධ්‍ය පුරා පැතිරලා යන කතන්දර ඔයගොල්ලෝ දකින්න ඇති. ඒවා දකිද්දී ඒවා ගැන කතා ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ හරියටම. හැබැයි ප්‍රායෝගිකව මම ආශ්‍රය කරපු මිනිස්සුන්ටත් ඔය වගේ ගැටලු ඇති වෙලා මානසික රෝගී තත්ත්වයන්ටපත් වෙලා තියෙනවා. ජීවිතේ නැති කරගත්තු අය මගේ යාළුවෝ නැහැ. ඒත් ජීවිතේ නැති කරගන්න හිතිච්ච අය කතා කරලා අපි ඒවා බැලන්ස් කරගෙන එතනින් ඉස්සරහට ජීවිතේ අරන් යන්න වැඩ කරගෙන තියෙනවා. සාකච්ඡා කරගෙන මානසික රෝග වලට බෙහෙත් අරන් දීලා තියෙනවා. ඒ වගේ උදව් කරලා කොහොම හරි ගොඩ දාලා තියෙනවා ඒගොල්ලන්ව. ඉතින් මේ තත්ත්වයටපත් වෙන්න කලින් වැඩ කරගන්නේ කොහොමද කියන එක ගැන ඉතාලම කෙටියෙන් කතා කරන්න හිතුවා. එහෙම කරනවා කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ විදේශගත වුණාම අපි හැමෝම ආසයි අනාගතය ගැන ලස්සන සැලසුමක් හදාගෙන තමන්ගේ ගෙදර අය විශ්වාස කරගෙන සහෝදරයන් විශ්වාස කරගෙන නෑදෑයෝ ගැන හිතලා හැමෝම ගැන හිතලා අපි වැඩ කරනවා. මහන්සිලා ගොඩක් හම්බ කරන්නේ රටේ ඉන්නකොට. ඉතින් අනාගතය ගැන ලොකු සැලසුමක් කාගෙත් ඔළුවේ තියෙනවා. ඉතින් ඒ සැලසුම හිතින් මොවමව තමයි මහන්සි වෙන හැම වාරයක් ගානම අනාගතේ මං සුව පහසුවෙන් ජීවත් වෙනවා. අපේ රටට ගිහිල්ලා කියලා ලොකු විශ්වාසයක් මනකොට මගේ පවුලේ අය සහෝදරයෝ නෑදෑයෝ ඔක්කොම එකතු වෙලා මට ඕන විදිහට එහෙ වැඩ ටික කරලා තියයි කියලා විශ්වාස කරලා ගොඩක් අය තමන් මහන්සිලා හම්බ කරන සල්ලි සේරම ටික වගේ ලංකාවට එවනවා. එවන්නෙත් ඒගොල්ලන්ට තමයි බාර දෙන්නේ. හැමදේම වගකීම් ඒගොල්ලන්ට බාර දෙනවා. හරි. මම කියන්නේ බාර දෙනවද නැද්ද? ඒ ගැන මොකුත්ම නෙමෙයි. මොකද හොඳට වැඩ කරලා ගොඩ දාන පවුල් වල ඇත් ඉන්නවනේ. නැත්නම් සමහර දෙමව්පියෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා. මාර සපෝට් එකක් දීලා ගොඩ දාන අය. ඒගොල්ලොත් එක්ක ඉතුලා ගොඩාක් දුර ගමන් ගිය අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ඉතින් අපිට ඒවා ෆිල්ටර් කරලා ගන්න විදියක් මට කෙටියෙන් කියන්න තියෙන්නේ. අපි කතා කරමු ඉස්සරහට එහෙම වරදින් නැතුව හදාගන්නේ කොහොමද කියන දේවල් ගැන තව වීඩියෝ වලින්. මේ වීඩියෝ එකෙන් කෙටි පණිවිඩයක් දෙන්න තියෙනවා මට. ඊටාම කෙටියෙන් කියන්න තියෙන්නේ. හොඳට අපි අවංකව රට යනවා කියන්නේ හැමෝම වැරදි වැඩ කරලා නෙමෙයි හම්බ කරන්නේ. හැමෝම දුක් මහන්සිලා හම්බ කරනවා. බොහෝම කලාතුරකින් ඉන්න පුළුවන් වැරදි වැඩ කරලා හම්බ කරන කෙනෙක්. ඉතින් මම කියන්නේ දුක් මහන්සි වෙලා තමන්ගේ ඔළුව පාවිච්චි කරලා මොන විදිහකින් හරි තමන් හම්බ කරන සල්ලි රත්තර යාන වාහන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු ජීවිත කාලෙම කවුරු හරි වෙනුවෙන් කැප වෙලා ඔයාලගේ තියෙන ශේෂිත මේගොල්ලන්ට පූජා කරලා ආදරය කරලා එහෙම වෙන්න පුළුවන්. මොන දේ කෙරුවත් කොහොම ලංලා හිටියත් කොහොම බැඳිලා හිටියත් මෙන්න මේ මානසික තත්ත්වය හදාගන්න. මනුස්සයෙක් දවසකට මනුස්සයෙක් පැය 24ක් ජීවත් වෙනකොට ඒ මනුස්සයාගේ හදවත දවසකට එක පැය 24කට ලක්ෂ වාරයක් වැඩ කරනවා. හදවත ලක්ෂ වාරයක් ගැහෙනවා. එතකොට අරක්කු වීලා වැටිලා හිටියත් දෙඩ වෙලා පණ ඇද ඇද හිටියත් හුස්ම ගන්න අමාරුවෙන් හිටියත් මොන තත්ත්වයක හිටියත් දෙඩ වෙලා හිටියත් අපිට ජීවිතේ එපා වෙලා ඇති, කලකිරිලා ඇති, ප්‍රශ්න වෙලා ඇති, සතුටින් ඉඳලා ඇති, විනෝද වෙලා ඇති, සෙල්ලම් කරලා ඇති, වැඩ කරද්දි රණ්ඩු වෙලා ඇති, අනතුරු වෙලා ඇති, මැරෙන්න ගිහිල්ලා බේරිලා ඇති. ඔය හැම මොහොතක්ම ඔයා ඉපදුණු දවසේ ඉඳලා අද වෙනකම් ඔයාගේ හදවත වැඩ කරනවා දවසට ලක්ෂ වාරයක්. එතකොට ඒ හදවත වැඩ කරන එක වැඩ නවත්තපු දවසට අපි මේ ගහන ප්ලෑන් හිතන හීන සේරම ඉවරයි. මොන බයිලා කිව්වත් අපි හැමෝම දැන් 100 අඩු පැකේජ් වෙලා ඉන්නේ. ඉතින් මට කෙටියෙන් කියන්න තියෙන්නේ අපි හැමෝම 100 අඩු පැකේජ් වෙච්ච එකේ අපි දුක් මහන්සි වෙලා වටි දෙන්න පුළුවන්. මම අවුරුදු 20ක් 30ක් තිස්සේ මම ගොඩනගාගත්තු ජීවිතේ හම්බ කරපු සල්ලි සේරම මට නැති වුණා. මට දැන් ආයෙ නැවත හොඳ රස්සාවක් හොයාගන්න විදියක් නැහැ. මට කරන්න දෙයක් නැහැ. මට ජීවත් වෙන්න විදියක් නැහැ. මම ඉවරටම ඉවරයි. මට මැරෙන එක තමයි හොඳම වගේ දුර්වල මානසිකත්වයක් එන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒක සාමාන්‍යයි. හැබැයි ඒ වගේ දෙයක් හිතන වෙලාවක ඕගොල්ලෝ හැමෝම ශක්තිමත්. ඕගොල්ලෝ අවුරුදු 20ක් 30ක් මහන්සි වෙලා හම්බ කරපු දේවල් වෙන්න පුළුවන්. අවුරුද්දක් ඇතුළත ගොඩනගපු දේවල් වෙන්න පුළුවන්. ඔයා මුළු ජීවිත කාලෙම ආදරය කරපු අය වෙන්න පුළුවන්. ඔය මොන දේ නැති වුණත් තමන්ගේ ජීවිතේ නැති කරගන්න නැතුව ඉන්න පුළුවන් ශක්තිමත් මානසිකත්වයක් හදාගන්න කියන එක තමයි මම අදට ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ. ඔයගොල්ලෝ ලෝකේ කොහෙ ජීවත් වුණත්
ඔයා ජීවත් වෙලා ඉන්න ඕනේ. ඔයාට හැම දෙයක්ම නැති වෙලා අද පාරට වැටුණත් ඔයාගේ ලොකු විභව ශක්තියක් තියෙනවා. ඔයාට මේ ලෝකේ ඔයා හිතනට වඩා කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනවා. ඒක ඔයාට පේන්නේ නැහැ. ඒක ඔයාට පේන්නේ නැහැ. ඒක පේන මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක්ට කතා කරන්න. හරිද? එහෙම කෙනෙක්ට කතා කරන එක ප්‍රශ්නයක් අපුම. අපිට හිතෙනවා මේ ප්‍රශ්න වලට නම් උත්තර නැහැ කියලා. ණය වලට හිර වෙලා ඇති, හම්බ කරපු ශේෂිත නැති වෙලා මිනිස්සුන්ට මුණ දෙන්න බැරුව ඇති. ඒවා කට්ටියට කියන්න බැරුව ඇති, අසරණ වෙලා ඇති. කාට හරි කතා කරලා කියන්න. කොහොම හරි කියන්න. කාටවත්ම කියන්න බැරි නම් ඔයා හිත හයිය කරගෙන නැවත බිඳුවේ ඉඳලා පටන් ගන්න. ණය වෙලා හිර වෙලා කරගන්නම දෙයක් නැතුව හිර වෙලා ගෙවා ගන්න විදිහක් නැතුව නන්නත්තර වෙලා ඒවා කියන්න විදිහක් නැතුව මූණ දෙන්න බැරුව එල්ලිලා මැරෙනවට වැඩිය හොඳයි. අවංක ඔයා ඉන්න තත්ත්වය හැමෝටම ප්‍රසිද්ධිය කියලා නැවත බිඳුවේ ඉඳලා පටන් ගන්න. ලංකාවේ වලට හොඳ උදාහරණයක් බලන්න තියෙනවා. මමත් දැක්කා මේ ළඟදී වීඩියෝ එකක් එයාගේ කවුද සක්විති රණසිංහ කියලා කෙනෙක්. ඔයගොල්ලෝ දැකලා තියෙයි සල්ලි හොඳට අතගාලා යාළුවා ආශ්‍රය කරලා විනාශ වෙලා හිරුවේ ඉඳලා දැන් නැවත සුපභෝග විදිහට ජීවත් වෙනවා දැකලා තියෙනවද? ඒ මනුස්සයලත් එළිලා මැරෙන්න ඕන තරම් හිතෙන්නේ නැති. ඒ වගේ තව ප්‍රශ්න වලට හිර වෙලා ජීවිතේම විනාශ කරගත්තු මිනිස්සු ඕන තරම් ඇති. හරිද? ඉතින් අපිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. අතපය හතරම නැතුව ජීවිතේ ලස්සනට අරගෙන යන මිනිස්සු ඉන්නවා. අපිට මොනවද නැත්තේ? අපිට මේ ලෝකේ ඉන්න අනිත් මිනිස්සුන්ට වඩා මොනවා හරි දෙයක් තියෙනවා කියලා හිතලා නැවත බිඳුවේ ඉඳලා පටන් ගන්න. ජීවිතය කියන එක ගොඩක් වටින දෙයක් කියලා තේරුම් ගන්න. බාහිර දේවල් නිසා ඔයාගේ ජීවිතේ නැති කරගන්න එපා. ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් නිසා ඔයාගේ ජීවිතේට හානියක් කරගන්න එපා. මානසික පීඩාවෙන් දුක් විඳින්න එපා. ආස දෙයක් කන්නම් දරා ගන්න බැරි ප්‍රශ්න ආවොත් ඔයා ණය හිර වෙලා සල්ලි නැතුව ලෙල්ලටම වැටලා ඉන්නව වෙන්න පුළුවන්. සල්ලි නැතුව මේ වගේ ආතල් දාන්න බෑ මට සල්ලි ඕනේ වගේ හිතෙන්න පුළුවන්. ස්ට්‍රෙස් හොඳටම වැඩි වෙච්ච වෙලාවක ඔයා කැමති ආස දෙයක් කරන්න ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න. මොකක් හරි කරන්න YouTube එකේ වීඩියෝ එකක් හරි බලන්න හිනා යන්න. ඔයා ආස මොන හරි දෙයක් ඔයා හදාගෙන හදන්න පුළුවන්. හදන්න බැයි නම් මොන හරි දෙයක් අඩ කියලා හදවගෙන කන්න. අවංක කතාව ඔයාට කවුරු හරි විශ්වාස කරන ඔයාගේ කතාව අහන්න මේ ලෝකේ එක්කෙනෙක් හරි ඉන්නවා. එයාට ඒ කතාව කියන්න අනිවාර්යෙන්ම. ඒක කියලා ඒකට උත්තරයක් කියලා ගන්න. ඒ කියන උත්තර ටික අරගෙන ඔයාට හොඳම දේවල් කරන්න. ජීවිතේ නැති කරගන්නවා කියන්නේ වීරකමක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඊටාම දුර්වල පහත් මානසිකත්වයක්. හරිද? ඒ தත්ත්වයට වැටෙන්න එපා කියලා තමයි මම ඔයගොල්ලෝ හැමෝටම යෝජනා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා එක්කෙනෙක් හරි ජීවිතේ බේරගත්තොත් ඒක මට ගොඩක් ලොකු සතුටක්. ඉතින් මගේ channel එක කරන්නේ සල්ලි හම්බ කරන අරමුණ වෙනුවෙන් නෙමෙයි මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කියන එක මගේ channel එක බලන හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන් මම මගේ playlist එකකුත් හදලා තිනවා රට ගියාම වරදින තැන් කියලා. ඉතින් මේ ළඟදී මේ social media වල viral වෙලා යන scene එකත් එක්ක මම කියන රට ගියාම වරදින තැන් වලින් එකක් තමයි මේක. ඉතින් මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ රට ගිහිල්ලා ලංකාවේ ඉඳලා හෝ ජීවිතේ වරද්ද ගන්න එපා. වැරදුනාට කමන්නේ. හැබැයි ඔයගොල්ලෝ ජීවිතේ විනාශ කරගන්න එපා. වරදිනවා කියන්නේ මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම අයිති දෙයක්. දිනනවා, පරදිනවා, හරියනවා, වරදිනවා, හම්බ කරනවා, නැති වෙනවා, ඉපදෙනවා, මැරෙනවා. අන්න ඒ මැරෙන එක මේ සබා දහමට ඕන විදිහට වෙන දවස වෙනකන් ඔයගොල්ලෝ ඉස්සර වෙන්න මහන්සි වෙන්න එපා. මොකද අපෙන් මේ ලෝකෙට මේ රටට කෙරෙන්න තව ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා. අවසාන මොහොත වෙනකන් ඔයාගේ සේවය මේ ලෝකෙට මේ රටට ඔයාගේ ශරීරයට කරන්න. ඒක විනාශ කරගන්න එපා. එහෙනම් මේ වෙනකන් මේ වීඩියෝ එක බලපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඔයාගේ යාළුවෙක් මොන හරි ප්‍රශ්නකින් ඉන්නවා නම් කතා කරලා උදව් කරන්න. තව පොඩ්ඩක් ගින්දර දාලා අවුලවන්න එපා. පුළුවන් තරම් හිතෙන වෙන විදිහට කතා කරලා එයාට සපෝට් එකක් දෙන්න. ණය වෙලා හිර වෙලා ඉන්නවා නම් එයාට උදව් කරන්න. ජීවිතේ ගොඩ යන පාරක් කියලා දෙන්න. ඒක තමයි මිනිස්සෙක් විදිහින් හොඳ යාළුවෙක් විදිහට කරන්න පුළුවන්. තියෙන කාලේ කරේ දාගෙන ආශ්‍රය කරලා නැති වෙනකොට ඌවකම් කරලා දාන්න එපා. මිනිසුන්ට ප්‍රශ්න එන්න පුළුවන්, මිනිසුන්ට වරදින්න පුළුවන්. ඉතින් මට නැවතත් ඉල්ලීමක් කරන්න තියෙන්නේ ප්‍රශ්නවල ඉන්න යාළුවන්ට උදව් කරන්න. ප්‍රශ්නවල ඉන්න කෙනෙක් නම් යාළුවෙක් නැත්නම් කවුරුත්ම නැත්නම් අපිට හරි කතා කරන්න. කාට හරි කතා කරන්න. ඕන තරම් ඉන්නවා කතා කරන්න මිනිස්සු. නොමිලේ ඔයගොල්ලන්ට මානසික සහායන කරන මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක්ට හරි කතා කරන්න. මානසික ලෙඩ කියන්නේ මිනිස්සු ඒ ගැන කියනත් හරි බයයි. උණ හෙම්බිරිස්සාව හැදෙනවා වගේ එකක් තමයි මනසට එන පීඩන නිසා දරා ගන්න බැරුව ඔළුවට එක එක ප්‍රශ්න එන එක.
ඒක මානසික ලෙඩක් කිව්වම අපේ මිනිස්සු පිස්සු. ඌ පිස්සෙක්ද මම පිස්සෙක්ද කියලා නිකන් දරුණු විදිහට මේ සමාජයේ පිළිගැනීමක් තියෙනවා. එහෙම හිතන්න එපා. හැම මිනිස්සෙටම පුංචි හරි පිස්සුවක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්ත. ඉතින් ඒක අඩු වැඩි වෙන්න පුළුවන් අපිට එන ප්‍රශ්න සහ අපිට වෙන සිදුවීම් අනුව. ඉතින් මේ හැමදේම දරාගෙන ඔයාගේ ජීවිතේ ලස්සන ගමනක් කරා යන්න. මොන දේ නැති වුණත් ඔයා හුස්ම ගන්නවා කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන වටිනම දේ. මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරටවත් සල්ලි දීලා වැඩි කරගන්න බැරි දේ. ඒක ඔයාට තියෙනවා. ඉතින් එහෙනම් ඊට වඩා තව මොනවද? hina වෙලා සතුටින් ගමන පටන් ගන්න නැවත.